හායි යාළුවනේ ඔයාලට කොහොමද? ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සේ මම ආයෙත් අලුත් vlog එකක් අරගෙන ආවා. අද අපේ අම්මා ආරිබබාගේ අම්මාච්චි මෙහෙනම කිව්වා ආරිබබා බලන්න. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි එයා ආරිබබා දකින්නේ. අපිත් ගොඩ කාලයකට පස්සේ තමයි එයාව දකින්නේ. අපිටත් එහෙ යන්න බැරි වුණා ගොඩක් කාලෙකින්. ඉතින් ආච්චි ආරිබබාට ගොඩක් දේවල් අරගෙන එනවා කිව්වා. අපි බලමු මොනවද ආරිබබාට ආච්චි අරගෙන එන්නේ කියලා. ඒ වගේම ආච්චි ආවට පස්සේ ආරිබබා කොහොම රියැක්ට් කරයිද කියලා බලමු. ඉතින් වීඩියෝ එකත් එක දිගටම ඉන්න. මේ තියෙන්නේ මම ආසම මලක්. ගොඩක් අමාරුවෙන් තමයි මේ පැනේ මම හිටව ගත්තේ. මොකද මේකට ඉක්මනට පිටි මකුණු වෙනවා. ඉතින් බලන්නකො මේ මලේ ලස්සන. ආච්චි දැන් එනවා. ඉතින් මේ ආරිබබා බලාගෙන ඉන්නේ ආච්චි එනකන්. ඉතින් ආච්චි එද්දි ආරිබබාට වාහනවල පින්තූර තියෙන පොතක් ගෙනල්ලා තිබුණා. මේ වගේ තව සෙට් එකකුත් ගෙනල්ලා තිබුණා. ඉතින් අම්මා එද්දි ගොඩක් දේවල් ගෙනල්ලා තිබුණා. අපි දැන් බලමු අම්මා මොනවද ගෙනාවේ කියලා. මේ තියෙන්නේ ගමේ ගෙදර හැදුන සීනි කෙසෙල්. මේ තියෙන්නේ බූන්දි. මේව නම් ඉතින් කන්න ආස මම තමයි. මේව නම් ආරිබබාට නෙවෙයි, මේව මට ගෙනත් තියෙන්නේ. තව කේක් ගෙනත් තියෙනවා. තව පොඩි බිස්කට් එකක් ගෙනල්ලා තිබුණා. මේ නම් පැටිස් වගේක් අම්මා එනකොට එහෙම තමයි අරගෙන ඇවිල්ලා තිබුණේ. මේ තියෙන්නේ ස්පංජි වගේක්. මේවත් අම්මා එනකොට ගාල්ලෙන්ම තමයි අරගෙන ඇවිල්ලා තිබුණේ. මේ ඉතින් ඔක්කොම කඩචෝරු අරගෙන ඇවිල්ලා තිබුණේ ආරිබබාට නම් නෙවෙයි, මට තමයි මේව අරගෙන ඇවිල්ලා තිබුණේ. මේකත් බිස්කට් එකක්. මේ බිස්කට් එක හරිම රසයි. මේ තියෙන්නේ මාළු ඇඹුල් තියල් හදපුවා. අම්මා ඉතින් එනකොට ඒවත් හදාගෙන ඇවිල්ලා තිබුණා. මේ තියෙන්නේ තවත් බිස්කට් එකක්. මේ තියෙන්නේ අම්මා ගෙනාවු පළතුරු. මේ ගස් ලැබුණාන් ගමේ ගෙදර හැදුනා ඒවා. මේ අනිත් පළතුරු වලට නම් බෙහෙත් ගහලා නැහැ. මේවා ආරිබබාට දෙන්න තමයි අම්මා අරගෙන ඇවිල්ලා තිබුණේ. මේ තියෙන්නේ උඹල කඩ. අපේ පැත්තේ මේ වගේ උඹල කඩ නෑ, කෑලි තමා තියෙන්නේ. ඒ නිසා අම්මා එනකොට මේ වගේ උඹල කඩ අරගෙන එනවා. මේ තියෙන්නේ කොස්. අම්මා ආරිබබාට දෙන්නේ කොස් අරගෙන ඇවිල්ලා තිබුණා. මේ තියෙන්නේ අම්මා කැඳ හදන්න අරගෙන ආපු කොළ. මේ තියෙන්නේ හාල් පිටි. අම්මා ඉතින් එනකොට ආරිබබාට ආප්ප හදලා දෙන්න හාල් පිටි කොටාගෙන එනවා. මේ බෑග් එකේ ඔක්කොම තියෙන්නේ කොළ වර්ග. අපේ පැත්තට ගම් වතුර ආව නිසා අපිට ඉතින් මේ දවස්වල කොළ හොයාගන්න හරිම අමාරුයි. ඒ නිසා අම්මා කොළ අරගෙන අවිල්ලා තිබුණා. මේ තියෙන්නේ කුරුඳු. එතකොට මේ තියෙන්නේ ගොරක වගේක්. මේව නම් ඉතින් කඩෙන් ගත්ත ඒවා නෙවෙයි. මේ තව උඹල කඩ කෑල්ලක් අම්මා අරගෙන ඇවිල්ලා තියෙනවා. අපේ ගමේ ගෙදර නාරං ගහක් තියෙනවා. ඉතින් අම්මා නාරනුත් ටිකක් අරගෙන ඇවිල්ලා තියෙනවා.
මේ තියෙන්නේ අම්ම ගෙනාපු කොළ බෑග් එකේ තිබ්බ කොළ වර්ග. මේ තියෙන්නේ කරපිංච රම්පා. මෙතන තියෙන්නේ මුකුණු ඇන කොළ පිටි දෙකක්. මේ තියෙන්නේ කෙසෙල් මුව. මේව නම් ගෙදරම ඒවා. එතකොට මේ තියෙන්නේ ගොටු කොළ. මේ තියෙන්නේ තුඹ කරවිල. ඒවත් ගෙදර හැදුන ඒවා. මේ තියෙන්නේ කැඳ හදන්න ගෙනාපු කොළ. එතකොට මේ තියෙන්නේ තව ගොටු කොළ මිටියක්. මේ තියෙන්නේ කංකුම්. ඉතින් ආවි බබා දැන් ඉදී. දැන් තමයි මට ගෙනාපු කඩචෝරු කන්න වෙලාව මට ලැබුණේ. ඉතින් ආවි බබා ඉද්දි මේව කන්න විදියක් නෑ. එයාත් ඉල්ලනවනේ. එයාට තාම මේ වගේ පැණි රස ඒවා අපි දීලා නෑ. අම්මා අපේ ගෙදර එන හැම දවසකම ආවි බබාට ආප්ප හදලා දෙනවා. ඉතින් අද රෑටත් අම්මා අපිට ආප්ප හදලා දුන්නා. ඉතින් ආවි බබා ආප්ප කන්න හරි මාස බබෙක්. ඉතින් මේ බලන්නකෝ ආවි බබාට තියෙන හදිස්සිය. මේ ඉතින් නිවෙනකන්වත් ඉන්නේ නෑ. උණුවෙන්ම ආප්ප අරගෙන කෑවා. අද ඉරිදා දවසක්. අද හස්බන්ඩ් නිවාඩුවේ. ඉතින් අද උදේට රතු කැකුළු බත් හදලා කැරට් සම්බෝල හදලා අල උයලා කරවල තෙල් දාලා පපඩම් මැත්තා. ආරි බබාට ගොඩක් කල් ඉඳලා අපි පොඩි වාහනයක් අරන් දෙන්න ආසාවෙන් හිටියා. ඉතින් ක්‍රිස්මස් එකත් ළඟම එනවනේ. ආවි බබාට තාත්තා ක්‍රිස්මස් ගිෆ්ට් එක විදියට චූටි ට්‍රයිසිකලයක් අරගෙන දුන්නා. ආරි බබා ඉතින් හරි ආසාවෙන් මේ ට්‍රයිසිකලේ නැගලා ගියා. දැන් ඉතින් ආවි බබාට තියෙන ලොකුම වැඩේ තමයි මේ ට්‍රයිසිකලය පදින එක. අම්ම ඉතින් අද රෑට අපිට සැමන් තෙල් දාලා රොටි හදලා දුන්නා. අපිට ඉතින් හැමදාම මේ වගේ කෑම හදාගන්න වෙලාවක් නෑ ආවි බබා එක්ක. ඉතින් අම්මා වහම මේ වගේ ස්පෙෂල් කෑම මොන හරි අපිට හදලා දෙනවා. බලන්න ඉතින් මේ ආවි බබා දැන් වොෂ් දාලා ටවල් එකක් දැම්මගෙන කොහෙද යන්නේ කියලා. එයා මේ දැන් යන්නේ බයිසිකලය පදින්න. මං කිව්වේ ඉතින් මෙයාට මේ දවස්වල තියෙන ලොකුම වැඩේ තමයි මේ ට්‍රයිසිකලය පදින එක.
ඉතින් පහුගිය දවස්වල ආපු ගම් වතුර අපේ ගෙදරටත් ආවා. අපි 28 වෙනිදා උදේ නැගිටලා බලද්දි මේ විදියට තමයි තිබුණේ. ටික ටික වතුර එන්න ගත්තා අපිට. වතුර ඉතින් ටික ටික වැඩි වෙද්දි ආවි බබයි මායි හස්බන්ඩ්ුයි මෙහෙන් ගියා. මොකද ආවි බබත් එක්ක මෙහෙ ඉන්න එක රිස්ක් එකක් නිසා. අපි ඉන්නේ උඩ තට්ටුවේ. අපේ පල්ලෙහා තට්ටුවේ ගෙදර සම්පූර්ණයෙන්ම ගම් වතුරෙන් යට වුණා. ඉතින් වතුර ඔක්කොම බහැලා ගියාට පස්සේ අපේ ආපහු ගෙදර එද්දි මේ වගේ තමයි ගෙදර තිබුණේ. ඉතින් එදා හවස අපි ගෙවල් අස් කර කර ඉද්දි මේ බලන්නකෝ ලස්සන දේදුරු දෙකක් පායලා තිබුණා. ගම් වතුර කාලේ ආවි බබාට යාළුවෝ ටිකක් හම්බ වුණා. මේ ඉන්නේ එයාට හම්බුනේ යාළුවෝ. මගේ RVS Mama YouTube channel එකේ subscribersලා ගන්න 100ක් වෙලා තිබුණා. ඉතින් මගේ channel එක subscribe කරලා ඒවට like කරලා share කරලා මට support කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් ඉතින් ආයෙත් අර vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.